ඔයා කවදා හරි හිතලා තියෙනවද මේ දකින්න හැම දෙයක්ම ඇත්තටම බොරුවක් කියලා? ඔයාගේ ගෙදර, ඔයාගේ යාළුවෝ, අන්තිමට ඔයා බලන වීඩියෝ එක පවා ඒ ඔක්කොම කවුරු හරි හදපු කම්පියුටර් ගේම් එකක කොටසක් වුණා. පිස්සු වගේ නේද? එහෙනම් අද අපි කතා කරමු මොකක්ද මේ සිමියුලේෂන් එකක් කියන්නේ කියලා. එහෙම නැත්නම් අපි ජීවත් වන්නේ යථාර්ථයේද? එහෙම නැත්නම් අපි ජීවත් වෙන්නේ කවුරු හරි විසින් නිර්මාණය කරපු පරිගණක වැඩසටහනක් තුලද කියලා. ඇඳලා ඉන්නේ මාත් එක්ක. එහෙනම් අපි කතා කරමු මොකද්ද මේ සිමියුලේෂන් එකක් කියන්නේ කියලා. ඇත්තටම සිමියුලේෂන් එකක් කියන්නේ යථාර්ථයේ නොවන ඒත් යථාර්ථයට ඊටාම කිට්ටු පරිගණක පද්ධතියක් හරහා නිර්මාණය කරන ලද දෙයකට. මේකදී අපිට හුරු පුරුදු නොවන පරිසර පද්ධතියක් හෝ අත්දැකීමක් උනා නිර්මාණය කරන්න පුළුවන්. අපිට යථාර්ථයේදී මොන ගැහෙන්න කලින් ඒකට පුරුදු වෙන්න අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔකට තමයි සරලම සිමියුලේෂන් එකක් කියන්නේ. උදාහරණයක් විදිහට ගුවන් නියමුවන් පුහුණු කිරීමේදී, ගගනගාමීන් පුහුණු කිරීමේදී, හදිසි අනතුරු වලට ලක් වූවන් සමග කටයුතු කරන නිලධාරීන් පුහුණු කිරීමේදී, යුද නිලධාරීන් පුහුණු කිරීමේදී වගේ දේවල් වලට මේ වෙන විට සිමියුලේෂන් යොදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි virtual reality. එහෙම නැත්නම් VR headset වල ආගමනයත් සමගම මේ යථාර්ථය දැකීමේ හැකියාව තවත් වැඩි වුණා. කණ්ඩායම් වශයෙන් එකම දේ නැරඹීම වගේ දේවල් මෙන්න තනිවම මේ දේ අත්විඳින්නත් අපිට මේ VR headset පැමිණීමත් සමගම මේ දේ අපිට අත්දකින්න පුළුවන් වෙලා තියෙනවා. මේ VR headset එක භාවිතයෙන් අපිට පුළුවන් පරිගණක ආධාරයෙන් නිර්මාණය කරපු වෙනත් ලෝකයක අපි සැබෑවටම යථාර්ථය අත්විඳිනවා වගේ අත්දැකීමක් ගන්න. අපි ටීවී එකේ ෆිල්ම් එකක් බලද්දිත් වෙන්නේ හරියට ටිකක් මේ වගේ දෙයක්. ඉතින් ටීවී එකේ තිරෙන් දකින්න දේ එක අපි ඇත්තක් වගේ අපි ඒකට ඇඩික්ට් වෙලා බලන් හිටියා. නමුත් මේ VR headset එක භාවිතයෙන් පුළුවන් අපිට මේ අපි ඒ දේ ඇත්තටම අත්දිනවා වගේ අත්දින්න. ඒකෙන් අපිට පුළුවන් සැබෑවටම පරිමාණය, දිග, පළල ඒ වගේ දේවල් අපිට සැබෑවටම අත්දින්න පුළුවන්. ඉතින් ඒක හරියට අපේ මොළේ නිකන් රැවටීමකට ලක් කරනවා වගේ දෙයක් තමයි මේ VR headset එක භාවිතයෙන් සිදුවන්නේ. මේ විත්ති මිනිසාගේ සුබ සාධනය සඳහා යොදාගෙන තියෙනවා. ඒක හරියට ඒකට කියන්නේ ෆැන්ටම් පේන් කියලා. ඒක හරියට විස්තර කරනවා නම් යම්කිසි අනතුරකින් ලක් වුණ කෙනෙක්ගේ හිතන්නකෝ අතක් නැති වුණා කියලා. එයාට ඒ අත තියෙනා වගේ දැනෙන වේදනාව මේ ෆැන්ටම් පේන් එක. ඒකට තමයි ෆැන්ටම් පේන් කියන්නේ. ඒක සම්මනය කරන්න මේ VR මගින්, මේ තාක්ෂණය මගින් මේ වෙන හැකියාවක් ලැබිලා තියෙනවා. අපේ පරිගණක බලය වැඩි වෙලා අනාගත කාලයේදී අපිට පුළුවන් වුණොත් අපේ පෘථුවිය සහ ඒ වටා තියෙන දේවල් ඒ විදිහටම නිර්මාණය කරන්න සහ ඒ වගේ විශ්වය නිර්මාණය කරන්න හැකි වුණොත් කොයි වගේ දෙයක් වේද? ඇත්තටම එහෙම වුණොත් අපි ඒ විශ්වය නම් කරමු අපි ඒ කියලා. ඉතින් අපි විසින් මේ නිර්මාණය කරපු මුතුන් මිත් සිමියුලේෂන් එක මම ඉස්සරහට මේ නම වාචි කරන්න. ඉතින් මේක දිහා අපි බලන් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක දිහා බලාගෙන ඉන්නවා වගේම අපිට පුළුවන් මේකේ පරිණාමය වෙන්නේ කොහොමද? ඒ වගේම ඒ ශිෂ්ටාචාර ගොඩනගන්නේ කොහොමද? ඒකේ මිනිස්සු කොහොමද අලුතෙන් පටන් ගන්නේ? ඒ වගේ දේවල් සහ අපිට පුළුවන් මේක මේ කාලය අපේ විශ්වයට සාපේක්ෂව වැඩි කරලා බලන්න. ඒ වගේම ඉතින් ඒකේ ජීවත් වෙන මිනිස්සුන්ට වගේ
මිනිසුන්ට සහ දියුණු ජීවීන්ට කවදාවත් දැනගන්න බෑ ඕන් ජීවත් වෙන්නේ සිමියුලේෂන් එක කියලා. මොකද මේක අපි විසින් නිර්මාණය කරපු සිමියුලේෂන් එකක් නිසා. ඉතින් ඒ වගේම මේ අපි විසින් නිර්මාණය කරපු මේ සිමියුලේෂන් විශ්වය තුළ ඉතින් ඔවුනුත් යම්කිසි කාලයකට පස්සේ දියුණු වෙලා පරිගණක බලය අපේ මට්ටමට ළඟා වුණාට පස්සේ ඕනුත් යම්කිසි ආකාරයකින් ඕනුත් වෙනත් සමානම පෘථුවියක් සහ ඒ වගේ දේවල් ඇතුළත් කරලා ඕනුත් නිර්මාණය කරනවා යම්කිසි විශ්වයක්. ඉතින් ඒක අපි නම් කරමු C විශ්වය කියලා. ඕනුත් කාලයකට පස්සේ මේ ආකාරයෙන් මේ පරිගණක දියුණු කරගෙන ඔවුනුත් යම්කිසි ආකාරයකින් සිමියුලේෂන් එක නිර්මාණය කරනවා. ඉතින් ඒක අපි D කියලා නම් කරමු. එතකොට ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ වගේ බොහෝ සිමියුලේෂන් නිර්මාණය කරගන්න පුළුවන් බිලියන ගණන් ට්‍රිලියන ගණනක් ඒ වගේම අනන්ත ප්‍රමාණයක් එහෙම නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට පැන නගන ප්‍රධානම ගැටලුව තමයි අපිත් ඉන්නේ කවුරු හරි නිර්මාණය කරපු සිමියුලේෂන් එකද එහෙම නැත්නම් අපිට ඔරිජිනල් කියන ප්‍රශ්නේ මතුවෙනවා. මොකද ඒ වගේ බොහෝම සිමියුලේෂන් ජාලයක් මේ විශ්වය තුළ තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි ඉන්නේ ඒ වගේ සිමියුලේෂන් එකද එහෙම නැත්නම් අපිට ඔරිජිනල් එක. එහෙම නැත්නම් අපි යම්කිසි මේ ජාලයේ මැද තැනක ඉන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ බොහොම ගැටලු සහගත තත්ත්වයක් තමයි මේ පිළිබඳව මතුවලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව බොහොම වාද විවාද සිදු වෙනවා. ඉතින් ඒ වගේම මේ මුතුන්මිත් සිමියුලේෂන් එක අපිද ඔරිජිනල් කියන ප්‍රශ්නාර්ථය මතු වෙනවා. මොකද මේ වෙද්දී අපිට තාමත් ඒ වගේ අපිට මේ සර්ව සම්පූර්ණ විශ්වයක් හෝ අපි වගේ සිමියුලේෂන් එකක් සාමාන්‍යයෙන් අපි වගේ මේ විශ්වයක් හදන්න අපිට තරම් තාක්ෂණයක් අපිට තාමත් නිර්මාණය වෙලා නැහැ. ඉතින් එක්කෝ අපි මේ ට්‍රිලියන ගණනින් සිමියුලේෂන් එක අතරින් අපි සිමියුලේෂන් නෙමෙයි නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔරිජිනල් වෙන්න පුළුවන්. මොකද අපි සිමියුලේෂන් එක නොවෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් අපි මේකට යන ගමන් අපි සිමියුලේෂන් එක නිර්මාණය කරගන්න යන ගමන් වෙන්න ඕනේ. ඉතින් මේකේ යම්කිසි ගැටලු සහගත තැන් තියෙනවා. මොකද අපිද පළවෙනි එක කියන එක තාමත් ගැටලුවක් වෙලා තියෙනවා. නැත්නම් අපි මේ ජාලයේ මේ ලයින් එකේ අපි අන්තිම එක වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව මේකට ලොකු බොහෝ දාර්ශනිකයන් විද්‍යාඥයන් ඉතින් මේ පිළිබඳව තර්ක මතු කරමින් පවතිනවා. එක්කෝ අපි පළවෙනි එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අවසාන එක වෙන්න පුළුවන් කියන මේ 50ට 50 තර්කය මේ විදිහට මතුවලා තියෙනවා. ඒ කොයි හැටි වෙතත් මේ තර්කයේ කරලයට එන්න හේතු වුණු විද්‍යාඥයෙක් ඉන්නවා. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දාර්ශනික වන නික් බොස්ට්‍රම්. ඔහු ස්වීඩන් ජාතිකයෙක්. ඔහු 2003 වර්ෂයේදී ඉදිරිපත් කරන සිමියුලේෂන් හයිපොතෙසිස් කියන සංකල්පය. මේකෙන් ප්‍රශ්න කරන්නේ තාක්ෂණික දියුණුව නිශ්චිත සීමාවක් කරා ළඟා වූ විට අප ජීවත් වෙන යථාර්ථය අනුව සැබවින්ම අතීත සිදුවීම් අනුකරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද පරිගණක වැඩසටහන විදිහට තමයි එයා මේක මේ සංකල්පය ඉදිරිපත් කරේ. එයා කියනවා එක්කෝ මනුෂ්‍ය වර්ගයා තාක්ෂණය දියුණු වෙන්න කලින් වඳ වෙලා යනවා කියලා. එහෙම නැත්නම් දියුණු වෙච්ච මිනිසුන්ට මේ වගේ ලෝක يعني සිමියුලේෂන් නිර්මාණය කරන්න උනන්දුවක් නැති වෙලා යනවා. ඉතින් මේ දෙකම වැරදි නම් ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ ඒ හදපු ලෝකෙක. එහෙම නැත්නම් සිමියුලේෂන් එක කියන සංකල්පය ඔහු ඉදිරිපත් කරනවා. මෙන්න මේක අනික බොහෝ තර්ක සහ සමීකරණ කියනවා. අපි පොඩ්ඩක් බලමු මේ මොනවද කියලා. ඉතින් මෙයාගේ මේ තර්ක තේරුම් ගන්න අපිට එක්තරා වචනයක් තේරුම් ගන්න වෙනවා. post human කියන தත්ත්වය. ඒක සිංහලට අර්ථ දක්වහම තියෙන්නේ පශ්චාත් මානව කියන සංකල්පය කියලා තමයි ඒක හඳුන්වන්නේ. අපි පොඩ්ඩක් ඒක මොකක්ද කියලා විස්තර කරගන්න.
මේකෙන් පැහැදිලි වෙන්නේ මේ මුතුන්මිත් සිමියුලේෂන් එක යථාර්ථයක් වීමට නම් ඒ නිර්මාණය කරන ශිෂ්ටාචාරයේ පෝස්ට් හියුමන් අවධියකට ළඟා වෙන්න ඕනි කියන. ඒ කියන්නේ අසීමිත පරිගණක බලය මේ ග්‍රහලෝකයක් හෝ සමස්ත සූර්ය මණ්ඩලයක් පුරා විහිදෙන තරම් අතිවිශාල ගණනය කිරීමේ හැකියාවක් මේ කම්පියුටේෂන් පවර් එකක් මේ ඕන් සතු තියෙන්න ඕන කියලා ඔහු පැහැදිලි කරනවා. ඒ වගේම තාක්ෂණික පරිණතිය මේකෙන් අදහස් වෙන ජීව විද්‍යාත්මක මොළයක ක්‍රියාකාරීත්වය සහ විඥානයේ මෘදුකාංගයක් ලෙස දාවණය කිරීමට තරම් ගැඹුරු දැනුමක් වුන්ට ලබා තිබිය යුතු වෙනවා. ඒ වගේම බොස්ටන් තර්ක කරන්නේ තාක්ෂණික දියුණුව වේගවත් වන විට දියුණු ශිෂ්ටාචාරයක් අනිවාර්යෙන් මේ මට්ටමට ළඟා වෙන බව. ඒ වගේම මේ නික් තර්ක කරනවා මේ පෝස්ට් හියුමන් තත්ත්වයට එක්කෝ අපේ ශිෂ්ටාචාරයේ පැමිණෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ කවුලෙන් අදහස් කරන්නේ විශ්වයේ පවතින කිසිදු ශිෂ්ටාචාරයක් අතිශය යථාර්ථවාදී ancestor simulations නිර්මාණය කිරීමට තරම් තාක්ෂණික මට්ටමකට මේක ළඟා වෙන්නේ නැහැ. මේකට හේතු වෙන්න පුළුවන් ස්වයං විනාශ. ඒ කියන්නේ තාක්ෂණිකව දියුණුවනවත් එක්කම අපි ශිෂ්ටාචාරය තුල මේ අභ්‍යන්තර ගැටුම්, ඒ කියන්නේ න්‍යෂ්ටික යුද්ධ, එහෙම නැත්නම් බයෝ වෙපන්ස් ගැටුම්, ඒ කියන්නේ ජෛව අවිභාවිතය හෝ අනතුරුදායක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, එහෙම නැත්නම් AI භාවිතයෙන් වැනි සාධක මගින් අපේ ශිෂ්ටාචාරය විනාශ වෙන්න පුළුවන් කියලා ඔහු තර්කයක් ගෙනවා. ඒ වගේම පරිසර විනාශය, එහෙම නැත්නම් ගෝලීය උෂ්ණත්වය වගේ ඉහළ යාම ඒ වගේ තවත් විවිධ සම්පත් ඡය වීම වගේ හේතුවෙන් මේ ශිෂ්ටාචාරය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙන බව මේ නික් තර්කයක් කියනවා. ඒ වගේම පශ්චාත් මානව ශිෂ්ටාචාරයන් ස්වයං වාරණයක් පැනීම. ඒ කියන්නේ දියුණු මිනිසුන්ට මේ වගේ මේ සිමියුලේෂන් නිර්මාණය කරගන්න උනන්දුවක් නැහැ. ඒ කියන්නේ මේ කරුණු පිළිගන්නේ ශිෂ්ටාචාර තාක්ෂණික සීමාවට ළඟා වන බවයි. නමුත් ඔවුන් ස්වේච්ඡාවෙන් මුතුන්මිත් සිමියුලේෂන් ධාවනය කිරීමට වැළකී සිටිනවා. ඒකට හේතුවක් වෙන්නේ ආචාර ධර්ම. ඒ කියන්නේ අතිශය දියුණු ශිෂ්ටාචාර සදාචාරාත්මකව පරිණත වෙලා තිබුණත් ඔවුන් තීරණය කරන දැනටමත් සිමියුලේෂන් ලෝක නිර්මාණය කිරීම ඒ ලෝක තුළ සිටින ජීවීන්ට විවිධ දුක් වේදනා යුද්ධ වගේ මරණ අත්විඳින සැලැස්වීම සදාචාර විරෝධී බවක්. ඉතින් ඒ නිසා මේක භාවිතයෙන් වැළඳින්න මේ ශිෂ්ටාචාර සමානකට තීරණය කරනවා. ඒ වගේම රිසෝසස් ප්‍රයොරිටි එක. ඒ කියන්නේ සම්පත් ප්‍රමුඛතාවය සිමියුලේෂන් ධාවනය කිරීමට අති විශාල පරිගණක සම්පත් වැය වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ නිසා මේ ශිෂ්ටාචාරයෙන් එන සම්පත් වඩා ඒ කියන්නේ ඊට වඩා වැදගත් දේවල් වලට යොදනවා. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මේ විශ්වය පුරා අපිට සංචාරය කරන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන රියැලිටි මැටර්ස්, එහෙම නැත්නම් යථාර්ථයේ ප්‍රශ්නාර්ථ විසඳන්න මේ සම්පත් අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම shifting motivation, ඔවුන්ගේ පැවැත්මේ අරමුණ කුමක්ද කියන එක වටහාගෙන මේ මුතුන්මිත් සිමියුලේෂන් නිර්මාණය කිරීමෙන් වැළකීලා ඒදී වෙනත් දිශාවකට ඔවුන් යොමු කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් කිසියම් හේතුවක් නිසා මේ දියුණු ශිෂ්ටාචාර සියල්ලම මේ සිමියුලේෂන් නිර්මාණය කිරීමෙන් වැළකී සිටියෝ. එක්කෝ අපි අපිට පිටතින් සිමියුලේටර් ජීවි බිල්ල ගණනයක් නිර්මාණය වෙන්නේ නැහැ. මේකෙන් තර්කයෙන් අපිට මතුවෙන්නේ එසේනම් අපි ඉන්නේ සැබෑ විශ්වය තුළ කියන තර්කය අපිට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඔහු තර්කයක් කියනවා මේ පෝස්ට් හියුමන් තත්ත්වයට පත් වුණු ශිෂ්ටාචාර පැවතීමේ සම්භාවිතාව බිඳුවයි කියලා. ඒ වගේම ඔහු කියනවා මේ පෝස්ට් හියුමන් තත්ත්වයට දියුණු වෙච්ච ශිෂ්ටාචාර නැවත ඒ වගේ ශිෂ්ටාචාරය බිහි කිරීමේ හැකියාව බිඳුවයි කියලා. මේ අවස්ථාවේ මේ මිනිස් අත්දැකීම් විඳින්මින් ජීවත් වෙන මේ හැමෝම මේ සිමියුලේෂන් එක්ක ජීවත් වීමේ සම්භාවිතාව එකට ආසන්නයි කියලා ඔහු ඉදිරිපත් කරනවා. මේ තුන්වෙනි සම්භාවිතාව හරිනම් ඔබත් මම අපි හැමෝම ඉන්නේ කවුරු හරි නිර්මාණය කරපු
සිමියුලේෂන් එක වෙන්න පුළුවන්. හරියටම කියනවා නම් මේ විශ්වය තුළ බිලියන ගණනක් ශිෂ්ටාචාර අතුරින් අපි සිමියුලේෂන් එකක් වෙන්න පුළුවන් කියන සංවිධානය තමයි මේකෙන් පෙන්වන්නේ. ඉතින් මේ පිළිබඳව ඉලොන් මස්ක් පවා මේ ගැන ප්‍රසිද්ධිය කතා කරන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේම බොහෝ දාර්ශනිකයන් මේ පිළිබඳ පෙරෑරුම් ලෙස කතා කරන්න මේ වෙනකොට පටන්ගෙන තියෙනවා. ඒ කියන්නේ මේ වෙන විට ඕන් මේක විද්‍යා ප්‍රබන්ධයකට එහෙම නැත්නම් මනස්කාතයටකට වඩා එහා කිව් දෙයක් වගේ කියලා හිතන්න සහ ඒ පිළිබඳව තවත් තර්ක කරන්න උන් පටන් අරන් තියෙනවා. ඉතින් ඒක ඒ විදිහට වුණොත් ඇත්තටම අපි ඔබත් මමත් අපි හැමෝම ජීවත් වෙන්නේ මේ විශ්වය තුළ කවුරු හරි විසින් නිර්මාණය කරපු සිමියුලේෂන් එකකද. ඉතින් ඒක යථාර්ථයක් කියලා අපි කොහොමද දැනගන්නේ? ඇත්තටම අපි සිමියුලේෂන් එක ජීවත් වෙනවා නම් ඇත්තටම මේක යථාර්ථයක් කියලා අපිට දැනගන්න විදිහක් මෙහෙම වෙන විට ඇත්තටම එහෙම හැකියාවක් නැහැ. නමුත් යම්කිසි මේ විශ්වය තුළ සිදුවන යම්කිසි න්‍යායාත්මක සහ භෞතික විද්‍යාව සහ ගණිතය පිළිබඳ සමහරක් සංකල්ප මගින් මේ පිළිබඳව අපිට යම් තීරණ ගැනීමේ හැකියාවක් මේ වෙනුවට අපිට යම්කිසි තීරණ මේක යථාර්ථයද නැත්නම් සිමියුලේෂන් එකක්ද කියලා අපිට දැනගැනීමේ හැකියාවක් පවතිනවා. අප විසින් නිර්මාණය කරපු සිමියුලේෂන් එක තියෙන පැහැදිලි ආරම්භයක්. ඒ වගේම දැනට නූතන විද්‍යාවෙන් අනුමාන කරන විදිහට මහා පිපුරුමෙන් ආරම්භ වුණ ආරම්භයක් තියෙනවා මේ විශ්වයට. ඉතින් ඒක එහෙම වුණොත් අපේ සිමියුලේෂන් එක පටන් ගත්ත තැන තමයි මහා පිපුරුම මහා පිපුරුමෙන් ආරම්භ වුණ තැන. ඒ වගේම අපේ විසින් නිර්මාණය කරපු සිමියුලේෂන් එකට තියෙනවා අපි විසින් නිර්මාණය කරපු නීති රීති ගණිතමය දේවල් බොහෝ ප්‍රමාණයක් ක්වඩ්‍රටින ගන්න. ඉතින් ඒ වගේ නැවත සිදුවන සිදුවීම් සහ ක්‍රියාවලින් බොහෝ ප්‍රමාණයක් ඒකේ තියෙනවා. ඒ වගේම අපි යථාර්ථය කියලා හිතන් ඉන්න විශ්වයේ මේ ක්‍රියාවලින් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. මේ අපේ වටා සිදුවන සිදුවීම් ගණිතමය ආකාරයෙන් අපිට පැහැදිලි කරගන්නට හැකියාවක් ලැබිලා හැකියාවක් නැත්තේ. මොකද පරිසරයේ සිදුවන ඇතැම් සිදුවීම් වලට මේ ගණිතමය සම්බන්ධයක් තියෙන්නේ ඇයි? මොකද එහෙම වුණොත් ඇත්තටම මේ කවුරු හරි විසින් නිර්මාණය කරපු පරිගණක වැඩසටහනක්ද කියන ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. මොකද මේ හැමදේම මේ පරිසරය තුළ සිදුවන සිදුවීම් වලට මේ ගණිතමය සම්බන්ධයක් තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නාර්ථය මතුවෙන නිසා අපේ විසින් නිර්මාණය කරපු සිමියුලේෂන් එක එහෙම නැත්නම් අපි විසින් නිර්මාණය කරපු ඒ ලෝකයේ හෝ ඒ පරිසර පද්ධතිය තුළ යම්කිසි නීති රීති පද්ධතියක් තියෙනවා. මොකද ඒ වගේ දේවල් මොකද ඒක නිර්මාණය කරේ අප විසින් නිසා. ඒක අප විසින් නිර්මාණය කරපු නිසා අපිට පුළුවන් ඒකට නීති රීති අපිට ගේන්න. ඉතින් මේ ඒ අපි අදපු නීති හඳුනාගත්ත ඒ පුද්ගලයන්ට පුළුවන් වෙනවා ඒ විශ්වය හරියට පාලනය කරන්න. ඒ වගේම අපේ විශ්වයේ තියෙනවා ඒ නීති රීති. අපි භෞතික විද්‍යාව තුළින් මේවා පැහැදිලි කරගෙන යන අතරතුර ඊට එහා දේවල් දැක්ක බුදුන් වහන්සේ වගේ සහ ඉද්ධිමතුන් නැත්නම් ඍෂිවරුන් වගේ ඔවුන් මේ පැහැදිලි කරන කර්ම යාන්ත්‍රණය එහෙම නැත්නම් සංසාරයේ වගේ දේවල් ඔවුන් පැහැදිලි කරනවා මේ විශ්ව නීතිය හරියට ඔවුන් මේ හඳුනාගෙන තිබ්බ නිසා මේ විශ්ව තුල සිදුවන මේ දේවල් මේ නීති රීති හරියටම අඳුර ගන්න පුද්ගලයෙකුට පුළුවන් මේ සිමියුලේෂන් එක නැත්නම් මේ විශ්ව
විශ්වය තුළ ඕනම දෙයක් ඕනම ආකාරයෙන් සිදු. එහෙම නැත්නම් අපි කරන දේවල් අපිට පහසුවෙන් ගෙන යන්න පුළුවන්. මේ පිළිබඳව උන්වහන්සේ අවබෝධ කරගත්ත පුද්ගලික හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ මේ සියල්ලම අවබෝධ කරගත් උත්තමයෙක් නිසා උන්වහන්සේට පුළුවන් මේ විශ්වය තුළ ඕනම දෙයක් ඕනම ආකාරයෙන් සිදුවන්නට. ඉතින් කරන්න. ඉතින් ඒක මේ විශ්ව නීති හඳුනා ගැනීම තුළින් සිදුවන්න හැකියාවක් තියෙනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම අධිෂ්ඨාන ශක්තියෙන් සිරුරෙන් බැහැරවීම, ඒ වගේම මනෝකාය ගමන් කිරීම වගේ දේවල් සිදු කරන්න මේ යම් කිසි මට්ටමකට මේ විශ්ව නීති අඳුරගත්ත මේ ඍෂිවරුන් වගේ පුද්ගලයන් මුත් සිදු කරන්නේ මේ විශ්ව නීති යම් ප්‍රමාණයකට ප්‍රගුණ කරපු අය නිසා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමහර යථාර්ථවාදීන් මේ සිමියුලේෂන් එකට පිවිසීම වැළැක්වීමට මේ වේගය කියන දේ සීමා පනවලා තියෙනවා කියන දේ අපිට ගන්න පුළුවන්. මොකද අපිට මේ වෙන විට අපිට ළඟා වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ආලෝකයේ වේගයට කියන වේගය පමණයි. ඉතින් මේ දේ තුල අපිට මේ වේගය කියන දේ සීමාවක් වෙලා තියෙනවා. ඉතින් මේ විශ්වය තුල මොකද එහෙම බැලුවොත් ආලෝකය කියන සීමා වෙලා තියෙන්නේ. මොකද අපිට ළඟම තියෙන තාරකාවල ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාවෙත අපි ආලෝකයේ වේගයෙන් ගියත් ඒකට ළඟා වෙන්න අවුරුදු 4ක් ගත වෙනවා. ඉතින් මේක මේ ආදාවක් කියලා අපිට තේරෙන්නේ යන්නේ ඒ නිසා කියලා මට හිතෙනවා. නමුත් අපි මේ පිළිවෙල බලද්දී මේ තාරකා සහ අපිට බොහෝ දුරින් පවතින ග්‍රහලෝක ඉතින් ඒවා නිකන් පවතිනවා. ඒ වගේම මේ පෘථිවිය තුළ අපිට අවශ්‍ය දේ පමණ නිර්මාණය කරලා තියෙනවා කියන මතය තමයි මට හිතෙන්නේ. එතනින් එහා දෙයක් ගැන අපිට අවශ්‍ය නැහැ කියන තැනට තමයි මේ අපේ සිමියුලේෂන් එක තුළ පවතින්නේ කියලා ඒ කාරණේ මට සිතෙනවා. නම් ඔයා මොකද මේ ගැන හිතන්නේ කියලා වහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම මට කියන්න ඕනේ අපි මේ දකින දේවල් අපි දකින විටද පමණද නිර්මාණය වෙන්නේ. ඒක හරියට වීඩියෝ ගේම්ස් වල අපි ඉස්සරහට යද්දී ඒ තියෙන දේවල් නිර්මාණය වෙනවා වගේ දෙයක්ද? එහෙම නැත්නම් අපි අපේ මේ සමගි දෙයක් අපි අල්ලද්දී නිර්මාණය වෙනවද? නැත්නම් අභ්‍යන්තරයේ කිසිම දෙයක් නැද්ද? ඒ වගේම අපේ මේ පෘථුවිය අපිට පේන දේ පමණද? එහෙම නැත්නම් අපි යම් කිසි කැණීමක් කළද්දී අභ්‍යන්තරයේ නිර්මාණය වෙනවද කියන ගැටලුව මේක සිමියුලේෂන් එකකට එකක් වෙන්න පුළුවන්ද කියන සැකේ තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ මේ සිමියුලේෂන් එකකින් අවබෝධ කරගත්ත පුද්ගලික හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ අදහස මේක ගැන මොකක්ද? ඒ පිළිබඳව ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක මම එතනින් නිමා කරනවා. අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ගෙයින් එන්නම්.